ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවේ රජයට අනුබද්ධිත ඉතාමත් වගකිව යුතු ආයතනයක ඇති වෙලා තිබෙන රැකියා අවස්ථාවක් ගැන තොරතුරු. ඒ තමයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ පවතින රියදුරු තනතුර. මේ තනතුරට අයදුම් කරන්න නම් ඔයාලට තිබිය යුතු මූලික සුදුසුකම් කිහිපයක් තිබෙනවා. අධ්‍යාපනය, ආපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් එක්වරකදී විෂයන් 6ක් සමත් වී තිබීම අනිවාර්යයි. වයස අවුරුදු 25-47 අතර විය යුතුයි. පළපුරුද්ද පිළිගත් ආයතනයක අවම වශයෙන් වසර 5ක රියදුරු පළපුරුද්දක් තිබිය යුතුයි. සෞඛ්‍යය කායික හා මානසික යෝග්‍යතාවයේ මෙන්ම යහපත් පැවැත්මක් තිබීම අත්‍යවශ්‍යයි. මීට අමතරව ඔබට මෙම තනතුර ලබා ගැනීමට වාසිදායක වන තවත් දක්ෂතා කිහිපයක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව, පරිගණකය, අන්තර්ජාලය සහ මුද්‍රණ යන්ත්‍ර වැනි කාර්යාලීය මෙවලම් භාවිතා කිරීමේ හැකියාව, කොළඹ නගරයේ මාර්ග පිළිබඳ මනා දැනුම, වාහන අලුත් වැඩියාව පිළිබඳ මූලික දැනුම. මේ තනතුරට පත්වුණොත් ඔබට පැවරෙන ප්‍රධාන වගකීම් මේවායි. ආයතනයේ එදිනෙදා ප්‍රවාහන කටයුතු සැපයීම, වාහන නඩත්තුව සහ ධාවන වාර්තා නිවරදිව පවත්වාගෙන යාම, ලිපි බෙදා හැරීම සහ බාහිර සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, අවශ්‍යතාවය පරිදි සතියන්තයේ හෝ කාර්යාලය වේලවෙන් පසුව සේවය කිරීමට හැකි විය යුතුයි. මේ සඳහා අතිකාල දීමනා හිමි වෙනවා. අයදුම් කළ යුතු ආකාරය. ඔබ මේ සුදුසුකම් සම්පූර්ණ කරනවා නම් ඔබගේ අයදුම්පත පෞද්ගලික සම්බන්ධතාවයක් නොමැති නිර්දේශකයන් දෙදෙනෙකුගේ විස්තරත් සමග යොමු කරන්න. ඊමේල් ලිපිනය recruitments@sec.gov.lk. අවසාන දිනය 2026 මයි මාස 18 හෝ ඊට පෙර. වැඩිදුර තොරතුරු www.sec.gov.lk. ඉතින් මේ වගේ වටිනා රැකියා අවස්ථාවකට සුදුසුකම් තියෙන ඔයාලා අදම අයදුම් කරන්න. තවත් කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.